ඔය D23 කියලා ඈත පේන බස් එකක් තියෙන්නේ. ඒක නිකන් ටැක්සි එකක් වගේ බස් එකක් වනේ. ඒක අපිට මේ ඇප්ලිකේෂන් එකක් තියෙනවා. ඇප්ලිකේෂන් එකෙන් මේ අපේ ලොකේෂන් දාලා ඉවරලා ක්ලික් කරාට පස්සේ අපිට එතෙන්ට බස් එක ගෙන්න ගන්න. අර නිකන් ටැක්සි එකක් වගේ. ඔන්න මම ප්ලේස් එකට ඇවිල්ලා තියෙන්නේ. වෙන්න මල් පිපිලා තියෙනවා නේ. හොඳට බලන්නකො. ලස්සන මල් පිපිලා තියෙනවා. මයික් එක මෙතන ගහගත්තා. නෑ අත් දෙක අල්ලන් ඉන්න බෑ. අත මේ හීතල වෙනවා ගල් වෙනවා. වැඩ පටන් ගත්තා. ඉතින් ඔහොම දිගටම තියෙන කුඹුර. බලන්න වටේටම. ලෝ දාගෝනේ ඔන්න සුබ දවසක්. ඒවා බොහොම කාලෙකින් තමයි මේ වීඩියෝ එකක් කරන්න යන්නේ. මොකද මල් පිපිලානේ කොරියා. ඉතින් මල් පිපිච්ච හින්දා මට හිතුණා පොඩ්ඩක් මේ පැත්තට ගිහිල්ලා පොඩ්ඩක්වත් දාලා මලුත් පෙන්නලා. ඒක තමයි ඊ අපිට හිම වෙන්න. කවදාවත් තීරය හිම වෙන්න. ඉතින් දැන් හිම දීවලා තියෙන්නේ. තව දේවල් ටිකක් කියනවා කියන්නේ. යන්කෝ ඉස්සල්ලාම මේ පැත්තට. මේ නම් මේ ගෙට පල්ලේ හැතියෙන් දැනක් හොඳේ මේ වැඩි අද මේ දවස් ටික විද්ද නැහැ මොකද අද වැස්සත් එක්ක හුළඟ වැඩි. නැත්නම් ඉරිදා දවසේ අනිවාර්යයෙන්ම රවුමක් දානවා. මොකද වැස්සත් එක්ක හුළඟ වැඩි නිසා තමයි අද පොඩ්ඩක් ගෙදර හිටියේ. ඉතින් ගෙදර ඉඳලා සමහරට වහිත් දන්න පොඩ්ඩක් කළු වෙලා තියෙන. ගිහලා බලමු මල් පිපිලා තියෙනවා. ඇත්තටම හොඳටම මල් පිපිලාද කියලා බලන්න මල් පිපිලා. ලස්සන පිපිලා. ඇත්තට පේනවා යන්කෝ. ඒ පැත්තට යන්න. මොන බලන්න ඔතේ ටවුන් එක. ඔය D23 කියලා ඈත පේන බස් එකක් තියෙන්නේ. ඒක නිකන් ටැක්සි එකක් වගේ බස් එකක් වනේ. ඒක අපිට මේ ඇප්ලිකේෂන් එකක් තියෙනවා. ඇප්ලිකේෂන් එකෙන් මේ අපේ ලොකේෂන් දාලා ඉවරලා ක්ලික් කරාට පස්සේ අපිට එතෙන්ට බස් එක ගෙන්න ගන්න. අර නිකන් ටැක්සි එකක් වගේ. ඒක මාර පහසුවක් කියන දකුණු කොරියා. මේ බස් ඔක්කොම ඉලෙක්ට්‍රික් බස් හොඳේ. මේ යන්නේ මේ. මම බස් ගන්න වීඩියෝ එකක් කරේ. බලන්න ඒකත් හරි ලස්සනයි. අන්න මල් පිපිලා ඇතට යනවා. යන්කෝ ඒ පැත්තට. ඔන්න මම ප්ලේස් එකට ඇවිල්ලා තියෙන්නේ. වෙන්න මල් පිපිලා තියෙනවා නේ. හොඳට බලන්නකො. ලස්සන මල් පිපිලා තියෙනවා. හැබැයි තාම පොහොට්ටු තියෙන්නේ ටිකක්. 100%ම පිපිලා නෑ මුළු ගහේම. පොහොට්ටු වගේ තියෙන තාම. 100%ම පිපිලා නෑ. එත අනිද්දා වගේ වෙද්දි මේක 100%ම පිපේ. මම හිතනවා 100%ම පිපේ කියලා. ඒත් අනිද්දා වගේ වෙද්දි. ඒවට මේ අපේ පැත්තේ දේශකෝණයේ පට්ට අවුල් මේ ගමන් නම් පට්ටම චාටර්. මේ දැනුත් මාර හීතලක් තියෙන්නේ. මහ පුදුම විදිහට මොකක් වීඩියෝ එකක් දාගන්න විදිහක් නැහැ. ඒ කියන්නේ හරියට මේ මල් ටික හරියට පිපෙන්නෙත් නැහැ. පිපෙලක් ඒවා හැල්ලා යනවා. පොහොට්ටු තියෙන තාම. පොහොට්ටු වගේ තියෙන. මේ ටිකක් ටික හොඳට තියෙන. අතම් මේක මාර ලස්සනයි. ඒක වන්න නිකන් මහ අදුර ඉතිරි අපි පැත්තේ. අර පහලෙන් බලද්දි පහල ලස්සනට තිබ්බා. මම දැක්ක වීඩියෝ වල. මාර හීතලයි අද. උණක වැඩි ඒ වගේම. අන්න වන්නව ලස්සන මේ තාත්තේ. ලස්සනයි. කපල්ලා. දිගටම තියෙන මල්ල. අද සෙනගාඩු ඒ කියන්නේ සීතල වැඩි හින්දා තමයි. නැත්තම් සාමාන්‍යයෙන් මෙතන ඉන්නවා සෙනග 1000ක් විතර. ඊගවන මම මෙතන වීඩියෝ එකක් දැම්ම බලන්නකො සෙනග කොච්චර ඉන්නවද කියලා. අද සෙනග ඇත්තෙත් නෑ සාමාන්‍යයෙන් මල් සාමාන්‍ය පිපිලා හපු කොළ වෙලාද වන්දත් නින්නේ. ඒ ගවන්න ඇත්තටම එච්චර සුබ නෑ මල් ටික. අතරම මේ ගවන්න ඇත්තටම ලස්සනට මල් පිපිලා නෑ. මල් පිපිලා නෑ කියන්නේ ඉතින් මේ ගවන්න අර දේශගුණේ ටිකක් වෙනස්. ආන හීතලයි. මොකද දැන් මේ වෙද්දි මේ බලන්න ඔය දිගටම තියෙනවා මල්. මොකට මේ ඉස්සර මීට වඩා වාර උගර පිප්පා. මේ ගවන්න ඔයාලට මතකද මගේ පරණ වීඩියෝ බලනවා? මේ ගවන්න ඇත්තටම අපේ පැත්තේ එච්චර සරුවක් නෑ. හීතලයි වාර හීතල. මේ අත මෙහෙම අල්ලන් ඉන්නත් බෑ මයික් එකට. ඒතන අත දැන් ගල්ලලා තියෙන්නේ. අම්මා මයික් එක මෙතන ගහගත්තා. නෑ අත් දෙක අල්ලන් ඉන්න බෑ. අත මේ හීතල වෙනවා ගල් වෙනවා. මම මයික් එක අතට ගත්තේ මොකද කියන්නේ අර හුළඟ වැඩි නිසා මේ සද්දෑ නේ හින්දා. නමුත් දැන් මෙතන ගහගත්ත බෑ අත මේ අත ගල් වෙනවා. අම්මෝ අපි එළිය වැඩ කරලා තිබුණේ අපිට මාර විදිහට හිතලා දැන්. ඒ කියන්නේ අද හීතලයි. අද මේ අවුරුදු 100 තියන්න තිබ්බේ. අවුරුදු 100 තිබ්බේ නෑ. වැස්සයි හුළඟයි තියලා මේ කුලෙට දෙන්න බෑ කියලා යාලා. අවුරුදු 100 කැන්සල්.
අයට මංගින්න පිලාග වෙන්න ඕන්න වලන්ද නතර තියෙන් ආන්නත ඔන්න දැන්යන්න පොඩි දෙයක් තේරුම් කල දෙන්න සහ මමර විසගන මේ දස්තික මං කිවේ ඒකයි පොට්ටක් මේ ආනැකෙනවා නෑ ඉතින් මේ මං කියන්න තිතුවේ ඒත් විසාාව ඒත් විසාවේ අර කටගරිස් දෙකක් කෝ තුනක් තිබ්බන එකක් කුසිකරම ඉට පස්සේ දීවරන දීවර කටක දෙයක් ඔය මට මතකැටිත ඒක දැන් කුසිකරන්න පැත්ත දකුණු කොරියාය පටන් ගරන් තියෙන කුසිකරම් පෙත දකුණු කොරයා පටන් ගරන් තියෙන්නේ ඉතින් මම හිතනවා දංකාවට කුසිකන්ත පැත්ත ගියමාසය වගේ පටන්ගත්තන මේ එවන්න ඒ එන ඇත මාස හයත් ලස්වන්ට වඩ කරල වෙල්ල සල්ලි ටිකක් ලංකාවටත් තරගෙන යන්න තිබ්බ මම හිතන විතිල්ද ලංකාව රජය තනි මාසේ හයනි මාසේ හත්තනි මාසය වගේ බොරම මේ විඩිවසන මන මාන මේ පාර පටුයි පාර පටි වාහනය කවත්තය ම ගොඩක් පල්ලට මෙතරි පට වයිදේවයි ඒ බාරය ඩොගින් ඩොගිල්ගට බාර ඔත් පෙන්න්න අදන්ත මේකේ කියලා පොඩ්ඩක්කර කුඹුරු හෙම මේ අදල මේ තවුන් එක තවුන්න එක මෙයාලති වගාවට හැමතනු වගාවට පතන්ගන්නවන් දෙර ඉස්සර හට සීත කාලි වෙරෙන කාලන මේ සීතර කාලි වෙරට කරන පොම්ප් කියන කාලේ කොරියාව ඉරතු හතරත්තින පොම් යොරොම් කාව කෙවල් කියලයි නැම් මේ පොම් කියන කාලය යන්නේ එකන්න වසන්ත කාලේ ට පස්සේ රශ්නි කාලයෙන් ඉතින් මේ වසන්ත කාලය ඉතින් නැම් මේ දැන් තමයි යාලා වගාව පතන්ගන්න වගාව පතන්ගන්න කියන්නේ තුන්ගනි මාසිතරන්න එන්නකොට යාල පතන් ගන්නද හතරනි මාසම අපේ මාසින් දැම් පතන් ගන්න නැන් සාමාන්‍යයෙන් කුමරු අර ඩිස්කරනවා කියන්නේ ඒහයව කරලා මයි තර කුබුරු ගනච්ච දන්න නවතර ඩිස්කරනා කියල මඟ හාතියනවා තින් හෙව පැත්ත කුඹුරු වල වගක් නෑනේ පදා කාරුලල පතකපන මිස් ඒවා කරනවා දැ මොකද මෙහ කුඹුරුවල අර වී හින්න ෑන වී හින්නෑ මේ යාලා තලම හිටවන්න අල් මැසින්නගෙන් පල හිටවන්න ති ඔම පොඩ එපත්තර යන්න මේ කුඹුරු අනමනති සැමි වටේවතින කුඹුරුද වටේවතින ගොඩ වගාව සහ කුඹුරු ඉති මේ මංහිතනවා ඒත් පිසාාවට තුන්ගනි මාස අතරනි මාස මේ මාසය කරුව තරම ලංකාය කත්තේ වන්න පුළුවන්න ඇනට කියක්කර හොයානන්න ෝලු ඒම නැතු ඔයාලා හත්තනි මාස අතේනි මාසේම ඒ පිසාාවෙන් කොරියාදවනාව කියන්නේ කුසිකරම පැත්තේ අත්තර මේ මිනිස් වනාතයෙන එමිනිස් වනාතයි ඉති මෙහෙම යන්න එපා කොල පුළුවන්තර කල්පනක රොක් ලංකාව රජත්තින ලංකාවේ දෙසවකත්තින එයාල පුළුවන්තර ඒකද කුමාරි කයිකත්දීලා ඔයාල එවන්නන කුමාරි ද මේවා සෙවන් වලතර පස්සිල් මාසයත්තයන්රු එම නතුනුත්තේ මෙයා අනාතයි එකයි උන්න වලන්ද ඔ ඩිස් කල්ල නැත්තියෙන් පන්දන්න එම තවයි ඔතින් ඔ ටවුන්න කිරම ටවුන්න එක ඇත් මල්තියෙනවා මෙන්න බලන්න වැඩ පකන්ගත් හැම දනම කුඹුරු කුඹුරක් මේකන ගොඩේටම ගොඩ වගාවක් මොක්කරි තක්කාලි හරි මිරිස්සරි මොනවාද වගාව ඉති වාහන යන මේ හරි අමාරයතන මේ පොඩි පාරක් එන්න බලන්න කුඹුරු හොම දිගටම තියෙන කුඹුරු බලන්න වටේටම අරවට කියන්න අර පිණි පාම් කියන හරිතාගාර හරිතාගාරවල තමයි සීතර කාලය යාලා පොකා කරන්න ඒවගත කල හිටවල පස මේවට ගෙන ඒනවා සමන කුඹුරුවලෝ තල තියෙනවා අල තත්තකින් තල තවානක් යන කුඹුරුවල මේ කියන්නේ මේ වාපල ගුවන්පල තවනක් යන අප පත් අප කොම්පනි අරියම ගුවන්පල තවාන පටන් ගන ගර මේරි තාම් පටන් කරන්න තින් ඔයදිර තමයි ඒක තමයි සින්න එක තියෙන්නේ හර ලංකා රජය දැනගන්න ඕන මේ තිය නිර්තු කියන්නේ අඩුව තරම කොරියාවෙන් ගිය සාමාන්‍යය දැනුව තියෙන පුද්ගල වෙන්න ඕන යාලාවත්තේ සම්බන්ධ කරගන යාලගෙන් හරි අහලා මෙරට කොහොමද මෙහිම වෙන්නක හරි අහලා අර එවිසාාවට මිනිසු මේ රට වාගන්න පුළුවන්න හරි එම නැතුවේ තනතුරු දැරුව කියල වෙල්ලා කොරියාව ගැන එම දැනුමන් නෑන සමන කොරියාව ඉන්නකෙනකොට තම කොරියාව දැනමති අනුමතර මෙහ තානාධිපති කාරයක් කර මක්කර තියන් රජමක් කරක යාල හරි පිතු කරන යෝජනා කරලා මං කියන්නේ ගයි කියන්න සාධාරණයක් වෙන්න එවාන්න මේවට වගා පටන්ගන්නේ කොම් පටන් කරන්තිය මංසන මෙතන එවි වටයි මට මතකාශයට බඩේරු පුටුව මොද මායි අපි මොනයි එතෙන් දෙනවා මේ හමදාම් මොන්ඩ අපි ඇවිදින්නවා ලබිස්සකිත ඉක්පස් වරත්
අපේ එක්ස්මෝස් කරන තැන ඇඩෙට් ඇවිල්ලා මුට්ට බැල යන්න ඒද තර පඩිරුම් මට මතකරි රස්නකාර තිීත යෝජර තම පට හේතලයි යන් අරපත්ත ගරජය බල බාන්ධ රාත නශ්ටන්නක් හොදී නොත අර්තයන්න කඩිච්චා ති මත්ත අත් අමයකුත් තිය නොන්නුවන් අමේක මරිකන් වාහන පාචි කරන ගයන්දට හරි අම ඇඩමත්තය හොතා හිරි පොඩෙන් වාහන එකක් තර වේදමට පොට අරකක් කන්නා විස ඩබල් ට්‍රිබස් පහන ගණන් අඩු තකුත් ඇත්මට පස්සනය ප්‍රශ්නය එනිසා ගොඩක් කටේ පොඩෙන් මහන්ලා මහිතාව අයම තමයි ඉතින් පොටඩාත්ම සැතින තමයිති යුරෝප වාහන මරිකන් වහන පාච්චි කර අපේ අතර මරිකන් වහන යුරෝපාන පාච්චි කරන දෙවනුවෙන් න අප ඇති ආසානයට නම් පෙරතේ සාමාන ලංකායි කෝටි පහගතර වාහනය පොරියාවේ ලස්ස පට හරිතරගන්න නැතිවා කියන්නේ ආසරත් මස්ටයින්යක්ය ඔසාමාන ඒචොල් එකක් ති මුද මස්ටයින්යකට යන්නපුර ඒචන් සන්සොන් යනකට එකැන් ලක්ෂ හැතත් වගේනකොත් මෙතින් හරපාම්බ වෙකරන්නේ පාවිච්චි කරන්න මගිතන්න අම තස්මකල් දයිතන්න හර මේ වබා සමතනෝජෙන් පට කර හම්මෝ දුර දුර ආවක දෙට්ට මොද මාර හුණුගත් එක්ක මාරදිරි හිතලයි ති කදේ කියල්ලා ආසම බිස්කට්ටයකුයි ආසම චොලොට්ටේ කරන එකම් බ්‍රෑන්් එක හර මිල්කිස් මිල්කා කියල කියන්නේ මේක මංහිතන්නේ සෞදි චෝලට්ටය මේක මරු කයිකල බලන්ඩ බිස්කට්ටේ මරු ඒක එනලම විඩියෝ කිවර මොකද මේ ඉදන් ගෙදරවෙල්ලා ඉතිගෙන්නේ ඉතින් එන අලුත්තිරීම හම්බෙමු ජයවා